බඩු ගෙවන අසරණ දෙමාපියන්ගේ දරුවන් වැඩ පිළිවෙල කරේ නැත්නම් අද මට ඔබට මේ විදිහට කතා කරන්න මේ විශ්වවිද්‍යාලය කිසිවක් එදා 1980 දශකයේ ජේ.ආර්. ජයවර්ධනගේ කොල්ලකාරී නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙලට එරෙහිව මුළු සමාජයක් විදිහටම දැවැන්ත වූ අරගලයක ජයග්‍රහණාත්මක කර දුන්නේ කියලා ඉතා පැහැදිලිව අපි සියලු දෙනා ඉදිරියේ ඉතා ආඩම්බරෙන් කියනවා. ඒ අන්තරේ තමයි අද රජරට විශ්වවිද්‍යාලයේ භූමියේ ඉඳලා මේ ප්‍රධාන ශිෂ්‍ය වීර දින සමරුම සිද්ධ කරන්නේ. ඒ සටන් ව්‍යාපාරය අවුරුදු 47ක් තිස්සේ අඛණ්ඩව මෙරටට ජයග්‍රහණාත්මක කර දීපු අඛණ්ඩ සටන් ව්‍යාපාරය අද රතුදද ලෙලගවමින් රජරට විශ්වවිද්‍යාල භූමියේ ඉඳලා අඛණ්ඩ සටනේ ඉන්නවා. එනිසා ආදරණීය සහෝදරනි සහෝදරිනි ජනතා ජයග්‍රහණ වෙනුවෙන් අධ්‍යාපනය සුරකීම වෙනුවෙන් ජනතා අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් කොන්දේසි විරහිත සටනකට අවතීර්ණ වෙමු කියලා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අපේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.